මෝෆීන් ඖෂධයේ තියෙන භයානකකම සහ ඇඩික්ටිව් එහෙම නැත්නම් ඇබ්බැහි වෙන සුළු ස්වභාවය නිසා ඒක යූස් කරලා ඊට වඩා ආරක්ෂාකාරී ඖෂධයක් වෙන හෙරෝයින් හදන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බය පිළිබඳ කතාව අපි බලමු. ජර්මනියේ බේයර් කියන සමාගම 1898 දී හෙරෝයින් කියන ඖෂධය යොදා ගන්නවා. ඒගොල්ලෝ තමයි ඇස්ප්‍රින් කියන ඖෂධයත් අද වෙනකනුත් නිපදවන සමාගම් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් හෙරෝයින් හදන්න වෙච්ච ගිහිල්ලා උනේ මොකද්ද කියලා අපි බලමු. මුලින්ම අපි යන් මෝෆීන් ඖෂධයේ නිෂ්පාදන ඉතිහාසයට. ඒක තමයි මේ අද පවතින ෆාමකොලොජි. එහෙම නැත්නම් ඖෂධ වේදය පිළිබඳ පළවෙනියටම ඒක වෙනමම විශේෂ ශාස්ත්‍රයක් බවට පත් වෙන්න හේතු වෙච්ච ඖෂධය වෙන්නේත් මෝෆීන්. ඒ වගේම ශාකයකින් වෙන් කරගත්ත පළමු රසායනික ඖෂධය වෙන්නේත් මෝෆීන්. ඉතින් ඒ කතාව අපි මුලින්ම දැනගමු. හරිම රසවත් කතාවක්. සුමේරියානු ඊජිප්තු වගේ ශිෂ්ටාචාරවල මිනිස්සු පොපි මලෙන් අබින් කියන්නේ පරණ නමක්නේ. ඉතින් මේ පොපි මලෙන් අබින් හදාගත්තා. ඒ හරහා ඒගොල්ලෝ වේදනානාශකයක් ලෙස මෝෆීන් පාවිච්චි කරා. යුද කටයුතු වලදීම මේවා බොහොම වැදගත් වුණා. ඉතින් 1804ට විතර එනකොට මේ පොපි ශාකයේ ඇසුරින් ක්‍රිස්ටල් හැටියට එහෙම නැත්නම් කැට හැටියට ස්පටික හැටියට මෝෆීන් කියන ඖෂධය වෙන් කරගන්න ෆ්‍රෙඩරික් කියන විද්‍යාඥයාට පුළුවන් වුණා. ඉතින් මෙයාට ඒක පුළුවන් වීම හරහා මෙයා බැලුවා මේ ඖෂධයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. නරකම දේ උනේ ගහෙන් ගන්න මාත්‍රාවට වඩා පොඩි මාත්‍රාවකින් මේ ඖෂධය ප්‍රබල ලෙස ඇඟ ඇතුලේ ක්‍රියා කරන්න පටන් ගත්තා. එයා මේ ගැන මුලින් ලිපිලිව්වට කවුරුවත් බැලුවේ නැහැ. ඒ නිසා එයා තීරණය කරා මේක තමන්ගේ යාළුවෝ සහ තමන්ගේ ඇඟ ඇතුලේම පරීක්ෂා කරලා බලන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඉතින් ඒගොල්ලෝ බොහොම දරුණු ලෙස රෝගාතුර වෙන්න ගත්තා. ඇබ්බැහි වෙන්න ගත්තා. ඉතින් ඒ හරහා මිනිස්සු තේරුම් ගත්තා මේක ලොකු මාත්‍රාවලින් පාවිච්චි කරලා හරියන්නේ නැහැ කියන එක. ඉතින් මේ ඖෂධය ෆාමකොලොජි එහෙම නැත්නම් ඖෂධ වේදය පිළිබඳව වෙනමම මාවතක් විවෘත කරන්න සමත් වෙච්ච ඖෂධය බවට පත් වුණා. මේ මෝෆීන් හොයාගත්ත ෆෙඩරික්ම ඒකට මෝෆීන් කියන නම දුන්නේ මෙන්න මෙහෙම. මෝෆියස් කියන්නේ ග්‍රීක දෙවියෙක්, නින්දට අධිපති දෙවියා. ඉතින් අපි දන්නවා මෝෆීන් ගත්තාම නිද්‍රාශීලී බවක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඇසුරින් මෙයා මෝෆීන් කියන නම මේකට ලබා දුන්නා. ඉතින් මේ ඖෂධය පසුකාලීනව සිරින්ජය හොයාගත්තා 1850 දී විතර. ඒ හරහා සිරින්ජයෙන් මේක ඇඟේ අපේ හම හරහා ඇතුල් කරන්න පහසු හැකියාවක් ලැබුණා. ඒ නිසා මේ ඖෂධය තව තවත් ප්‍රබල ලෙස මිනිසු අතර ඖෂධයක් හැටියට පාවිච්චි වෙන්න පටන් ගත්තා. හැබැයි අපි දන්නවා මේක ඇබ්බැහි වෙන සුළු ඖෂධයක් ඉහළ මාත්‍රාවලින් ලබා ගත්තොත්. ඒ නිසා විද්‍යාඥයෝ බැලුවා පසුකාලීනව තව අවුරුදු 30කට 40කට විතර පස්සේ කොහොමද මේ ඖෂධය මීට වඩා ආරක්ෂාකාරී විදිහට ඇබ්බැහි වෙන සුළු භාවය අඩු විදිහට හදන්න කියන එක ඒගොල්ලෝ බැලුවා. එතනදී ඒගොල්ලෝ තේරුම් ගත්තා මේ ඖෂධය රසායනිකව තව දුරටත් වෙනස් කරොත් මේ ඖෂධයට පුළුවන් වෙනවා එක්තරා විශේෂිත දෙයක් කරන්න. ඒ තමයි අපේ බ්ලඩ් බ්‍රේන් බැරියර් එක. එහෙම නැත්නම් මස්තිෂ්ක සුසුම්නා තරල හරහා මොලේට මේ ඖෂධය යන්න ඕනේ. එතකොට මොලේ ඇතුලේ තමයි මේ රසායනික ක්‍රියාවලිය වෙලා මිනිස්යාගේ වේදනාව නැතිවීම සහ ඔය ඇබ්බැහි වෙන සුළුභාවය එන්නේ. ඒගොල්ලෝ මේක රසායනිකව වෙනස් කරා මෙන්න මේ විදිහට. මෝෆීන් කියන ඖෂධය පහසුවෙන් මොලේ ඇතුලට යන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක රසායනිකව වෙනස් කරලා හැදුවා හෙරෝයින් කියන ඖෂධය. ඒ ඖෂධය පහසුවෙන් බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරලා මොලේ ඇතුලට යනවා. ඒ නිසා මෝෆීන් වලට වඩා වැඩි වේගකින් මේ අණුවට මේ හෙරෝයින් කියන අලුත් ඖෂධයට පහසුවෙන් මොලේ ඇතුලේ ක්‍රියා කිරීමේ හැකියාව ලැබුණා වඩා වේගවත්ව. ඒ නිසා මොලේ උත්තේජනය වැඩි වුණා. ඒ නිසා බලාපොරොත්තු වූ පරිදි හොඳ දෙයක් නෙවෙයි සිද්ධ වුණේ. මිනිස්සයා මෝෆීන් වලටත් වඩා ප්‍රබල ලෙස හෙරෝයින් කියන ඖෂධයට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. ඉතින් මුල් කාලේ මේක කැස්ස අඩු කරන්න දෙන බේතක් හැටියට සහ වේදනානාශකයක් හැටියට පාවිච්චි කරා. අපි දන්නවා වැඩිපුරම කැස්ස හැදෙන්නේ ළමයින්ට. ඉතින් ඒ නිසා බොහොම කනගාටුදායක විදිහට මේ ඖෂධය ළමයින්ට දෙන්න වෛද්‍යවරු පටන් ගත්තා 1910 වගේ කාලයක් ඇතුළතදී. ඉතින් මේක හොයාගත්තේ ඇස්ප්‍රින් කියන ඖෂධය මාකට් කරපු සමාගමමයි. ඇස්ප්‍රින් හදාගන්න යොදාගත්ත ටෙක්නික් එකම යොදාගෙන තමයි ඒගොල්ලෝ මෝෆීන් පරිවර්තනය කරේ හෙරෝයින් වලට. හෙරෝයින් කියන නම ලැබෙන්න හේතුව උනේත් හෙරෝයින් ඖෂධය ඒගොල්ලෝ ටෙස්ට් කරානේ විවිධාකාර මිනිස්සු මත. ඒතර මේ මිනිස්සු කිව්වා අපිට හරිම හීරොයික් හැඟීමක්. එහෙම නැත්නම් වීර හැඟීමක් දැනෙනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒගොල්ලෝ තීරණය කරා මේ ඖෂධය වීර ඖෂධය. එහෙම නැත්නම් හෙරෝයින් කියලා හඳුන්වන්න. ඒක නිසා අදටත් මේ ඖෂධයට හෙරෝයින් කියන නම තියෙන්නේ. ඉතින් අද ඖෂධයක් නෙවෙයි 1920 දී ඇමරිකාවේ මුළුමනින්ම මේ ඖෂධය නිෂ්පාදනය තහනම් කරනවා. ඉතින් අදටත් මෝෆීන් ස්පිරිතාල ඇතුළත බොහොම දරුණු වේදනාවෙන් ඉන්න රෝගීන්ට පාවිච්චි වෙනවා. හැබැයි හෙරෝයින් වලට තියෙන තැන අපි අද වෙද්දි දන්නවා. මුල් කාලේ ඉතින් මේ හොයාගත්ත හෙරෝයින් ඖෂධය ළමයින්ට දීම නිසා ළමයින්ට ඇත්තටම නිින්දෙදි මිය යන තත්ත්ව පවා වාර්තා වෙලා තියෙනවා. මොකද හෙරෝයින් අධික මාත්‍රාවලින් ලබා ගත්තාම අපේ ශ්වසනය පාලනය කරන මධ්‍යස්ථානයේ ෂට් ඩවුන් වෙන්න පුළුවන්. ඒ හරහා නිින්දෙදි ළමයි මරණයට පවා පත් වූ අවස්ථා තියෙනවා. ඒ වගේම ළමයින්ටත් මේක පිළිබඳ ඇබ්බැහියන් වාර්තා වුණා. වැඩිහිටි රෝගීන් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට
මුල් හරියේදී අඩු මාත්‍රාවක් ප්‍රමාණවත් වුණාට වේදනාව නැති කරන්න පස්සේ කාලෙක ටොලරන්ස් කියන සංසිද්ධිය නිසා මේගොල්ලන්ට තව ඉහළ මාත්‍රා වුණා අවශ්‍ය වුණා තමන්ගේ වේදනාව නැති කරන්න හෙරෝයින් කියන ఔෂධය. රෝගය හොඳ වුණාට පස්සේ අපි හෙරෝයින් කියන ඖෂධය ඉවත් කරනනේ රෝගියාගෙන්. තව දුරටත් ලබා දෙන්නේ නැහනේ. අන්න එතකොට ඒගොල්ලන්ට withdrawal symptoms. එහෙම නැත්නම් ඇබ්බැහියක් තියෙන මිනිස්සෙට ඒ ඩ්‍රග් එක ඉවත් කරාට පස්සේ ඒගොල්ලන්ට එනවා ඒ ඖෂධය ශරීරයෙන් ඉවත් වීම නිසා වෙනම ප්‍රශ්න ටිකක්. ඉතින් ඒ නිසා ශරීරයට දැඩි තෙහෙට්ටුවක් දැනීම, වමනය, තවත් වේදනාවල් ඇතිවීම වගේ දැඩි නොසන්සුන්තාවයන් ඇතිවීම වගේ ප්‍රශ්න ඒගොල්ලන්ට ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි දන්නවා සොල්දාදුවන්ට මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙච්ච ඖෂධයක්. ඉතින් සමහර සොල්දාදුවන් මෝෆින් වලට ඇබ්බැහි වෙලා හිටියා. ඒ ඇබ්බැහිය නැති කරන්න හිතාගෙන හදපු බෙහෙතනේ හෙරෝයින්. ඒ නිසා මේගොල්ලෝ හෙරෝයින් සොල්දාදුවන්ට ලබා දුන්නා. අන්තිමට සොල්දාදුවෝ ඇබ්බැහියෙන් ඊට වඩා දරුණු ඇබ්බැහියකට ගියා. ඉතින් ඒ නිසා විද්‍යාව හරියට පාලනයක් නැතුව පාවිච්චි කරන්න ගියාම වෙන දේවල් වල විපාක තමයි අපි මේ දකින්නේ. ඉතින් එහෙම තමයි මිනිස්සු කොහොමත් පරිණාමය වෙන්නේ. අපි හැමදේම දැනගෙන හැමදේම කරන්නේ නැහැ. ඉතින් ඒකේ නරක රිසල්ට් එකක් තමයි අපි මේ දැක්කේ. ඉතින් ඒ දවස්වල හෙරෝයින් කියන ඖෂධය ෆාමසි වල විතරක් නෙවෙයි, හෙරෝයින් කිට්ස් කියලා සිරින්ජ් එකයි බේට් ටිකයි පැක් කරලා සාමාන්‍ය සුපර් මාකට් වල පවා ගන්න තිබුණා. එහෙම තත්ත්වකින් තමයි අද ලෝකේ මේ තරමට වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම බේය සමාගම ගත්තොත් ඒගොල්ලෝ තමයි ඔය රවුන්ඩ් අප් කියන වල්නාශකයේ තියෙන ලෝකේ වැඩියෙන්ම අලවෙන වල්නාශකය අදටත් හදන්නේ බේයලා. ඉතින් බේයලට පළවෙනි ලෝක යුද්ධෙදී ජර්මනිය යුද්ධයෙන් පරාජය වීම නිසා ඒකට වන්දි ගෙවීමක් හැටියට තමන්ගේ ඇස්ප්‍රයින්, හෙරෝයින් වගේ ඩ්‍රග්ස් වල බෙහෙත් වල නම් ටික පවා අයිතිය අතාරින්න වුණා. ඒ නිසා තමයි අද වෙන බ්‍රෑන්ඩ්ස් වලිනුත් අපිට ඇස්ප්‍රින් කියන ඩ්‍රග් එක දකින්න හම්බ වෙන්නේ ෆාමසි වල. මේ ඖෂධය හොයාගත්ත ෆ්‍රෙඩරික් පස්සේ කාලෙක මේකට ඇබ්බැහි වූ බවටත් වාර්තා තියෙනවා. ඒ වගේම ඔහු ડિප්‍රෙෂන් එහෙම නැත්නම් විෂාදයෙන් කල් ගෙවුවා. මොකද තමන් හොයාගත්ත ඖෂධය වැරදි විදිහට මිනිස්සු පාවිච්චි කරලා ඇබ්බැහි වෙලා මිනිස්සු තමන්ගේ ජීවිත විනාශ කරගන්න හැටි දැකලා ඒ ගැන කනගාටුවෙන් ඔහු ජීවත් වූ බවටත් වාර්තා වෙනවා.